අඩෝ මේ බලහංගවා උදේ වාන්දර 112යි දුන්නේ. රතු පාට රෙඩ් බනි අඩ වාසිය මට ඉතින් හිතුණා ඉතුරු ටිකක් කරකවලා දාන්න. අපි බලමු ඊට පස්සේ 90ට කියලා දාගත්ත මන්ත්ලිය වීක්ලියයි 90 ඩයමන්ඩ් ස්ටෝ එකේ අඩුයි. ඩයමන්ඩ් දන්න කට්ටිය දන්නවා මෙන්ෂන් කරන්න යන්කෝ টොප් අප් කරන කොල්ලෝ ටික. බලමු කී දෙනෙක් 90 දන්නවද කියලා. 25 ස්පින් ටිකක් දීලා ඉස්සෙල්ලා ගරිනවා රවට්ටන්න ඕන. අපි টොප් අප් කරන්නේ නැහැ කියලා. ජෙම් වටනවා කියලා. ඊට පස්සේ 112 එකක් දෙනවා කියලා බලමු. අපේ අම්මේ මේ ලූට් බොක්ස් එක සාපයක් ඈ. ඔය හතරවෙනි පාරකද බම් මට ආවේ. කර්මයකින් ඉන්නේ ටෝකන් තිය. ඊට පස්සේ මේකට පොඩ්ඩක් කරකවලා බලමු ඔලතෙන් ආපු. අලුත් නෑනේ ඉතින්. පරණ එක තමයි ඉතින්. හරි දැන් ඔස්තාර්ලගේ අම්මට උඩු වෙනවා. අඩෝ අනුවා. ඒ ඉගේ ඩයමන්ඩ් ලකීද බං? අඩේ දෙකයි යෝයි. තොම්සන් එකයි මිනියුසයයි අම්මට සිරියනවානේ. අඩෝ ආසී බං. අඩේ টොප් අප් ස්ටෝ එක හොඳයි වගේ නේ. ලකී ඩයමන්ඩ් තියෙන්නේ වගේ බලමු ඉතින් බණියත් කරකවලා 25 දෙකක් තුනක් දීලා බලමු 112 දීලා ඉතින් මට සිරි ඕයි මේ මොකද බං අඩේ බේන් ඕයි අනුවා මට දැන් සැකයි උඹේ টොප් අප් ස්ටෝ එක ගැන හෙලෝ අඩෝ වාසිය ඉතුරු ජෙම් ටිකේ මං ඔය නිකන් කරකවලා දැම්ම දැන් තියෙන ජෙම් 3යි අවුල් ඈ ඔයා මේකට රැවටලා මන්ත්ලියක්වත් දැම්මොත් මට පුළුවන් තොම්සන් එක ගන්න හරි ඒකට නැහැ එහෙනම් ඉතින් ඉතුරු එක ටෝකන් 400ක් දීලා මොකක්ම ඉතින් හිත යටින් අයියෝ ටෝකන් කියනවා අවුලක් නැහැ ටෝකන් 400නේ ඔන්න එහෙනම් බණි ඉවෙන්ට් එකේ ඔක්කොම බණි ටික ගත්තා ජෙම් කොමාරි 2000 ගණක් වගේ යන්නේ නැතිය දෙකම ටොප් අප් කරේ 90කින් තමයි හරි එහෙනම් ලයික් එකක් කමෙන්ට් එකක් රීපෝස්ට් පාරක් දායන් රිපෝට් වෙලා තියෙන්නේ 90 ඩයමන්ඩ් ස්ටෝ එක ගැන දන්න කට්ටිය කමෙන්ට් එකක් දායන් කොල්ලගේ ඩයමන්ඩ් ගැන එහෙනම් කොල්ලෝ අපි ගියා